HCl3 කියලා සංයෝගයක් ඉන්නවා. HCl3 කියන සංයෝගය හැදෙන්නේ X කියන මූලද්‍රව්‍ය ක්ලෝරින් කියන මූලද්‍රව්‍යයත් එක්ක එකතු වෙලානේ. ඔයාගෙන් අහනවා මෙන්න මේ X කියන එක්කෙනා මෙන්න මේ සල්ෆේට් කියන එක්කෙනත් එක්ක එකතු වෙලා හදාගන්න සංයෝගයේ රසායනික සූත්‍රය මොකක්ද කියලා. මොකක්ද කරන්න තියෙන්නේ? හරි. දැන් චූලි බබාලා අපි දන්නවනේ මෙන්න මෙහෙම දෙයක්. අපි දන්නවා රසායනික සංයෝගයක් හැදෙද්දී එයාට සහභාගී වෙන මූලද්‍රව්‍ය වල මොකද වෙන්නේ? සංයෝජතාවයන් හොමාරු වෙනවනේ. දැන් සංයෝජතාවයේ ගත්තාම මෙන්න මෙතන තුනක් තියෙනවා මෙතන නෑ නේද අගයක්? නැත්තේ නෑ. ඔයා නොදැනුවත් වුණාට මේ මෙතන එක කියලා අගයක් තියෙනවා පුතේ. එතකොට මේක වෙන්න හේතුව X කියන එක්කෙනයි Cl කියන එක්කෙනයි ගත්තාම ක්ලෝරීන් කියන එක්කෙනා ඉන්නේ 7 වෙනි කාණ්ඩෙනේ. 7 වෙනි කාණ්ඩේ ඉන්නේ උන්ගේ අවසාන ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන කීයද? 7ක් තියෙනවා. එහෙනම් එයාට ස්ථායී වෙන්න කීයක්ද මදි? 1යි. එහෙනම් මෙයාගේ සංයෝජතාවය 1යි නේ බා. එතකොට දැන් මෙන්න මෙතන මේ ක්ලෝරීන්ට අයිති එක තමයි හුවමාරු වෙද්දී X ගාවට එන්නේ. එහෙනම් මේ Cl ගාවට ගිහලා තියෙන තුන කාගේද? ඒ තුන X ගේ. එහෙනම් X කියන එක්කෙනාගේ සංයෝජතාවය කීයද පුතේ? 3යි. එහෙනම් X කියන මූලද්‍රව්‍යයේ සංයෝජතාවය අන්න 3යි කියලා ගත්තා. X කියන එක්කෙනාගේ සංයෝජතාවය 3යි නම් ඔයා මෙතනින් දා ගන්නවා 3. අන්න X ගේ සංයෝජතාවය 3යි. එතකොට සල්ෆේට් කියන එක්කෙනා ගත්තාම පුතේ අයනයක සාමාන්‍ය මෙන්න මෙහෙම දෙයක් වෙනවා. අයනයක් ගත්තාම අයනයට දාලව ආරෝපණයක් නිරූපණය කරලා තියෙනවනේ. මෙන්න මේ ආරෝපණය ගත්තාම ආරෝපණය අපිට ධනද ඍණද කියන එක අදාළ නැහැ. හරි මේක අදාළම නැහැ. අපිට වැදගත් වෙන්නේ ආරෝපණයත් එක්ක තියෙන මෙන්න මේ සංගුණකය. ආරෝපණයත් එක්ක තියෙන සංගුණකය ගත්තාම මෙන්න මේ සංගුණකයත් එක්ක සංගුණකයේ 2යි නම් සංයෝජතාවය 2යි. සංගුණක 1යි නම් සංයෝජතාවය 1යි. සංගුණකයේ 3ක් වුණා නම් මෙතන එහෙනම් සංයෝජතාවය 3යි. එහෙනම් මෙන්න මේ සල්ෆේට් කියන එක්කෙනාගේ සංයෝජතාවයත් කීයද? 2යි. සංගුණකයේ 2යිනේ. එහෙනම් හුවමාරු කරනවා. මේ හුවමාරුවේදී මොකද වෙන්නේ? X කියන එක්කෙනා ගාවට අන්න සල්ෆේට් වල තිබුණ 2 යනවා. ඊට පස්සේ සල්ෆේට් කියන එක්කෙනා ගාවට SO4 කියන එක්කෙනා ගාවට මොකද වෙන්නේ? වරහණක් දාලයි අපි මෙන්න මේ 3 අරයි යන්නේ. හේතුව මෙන්න මේ කියන මුළු පදේටමනේ මම මේ 3 කියන එක්කෙනා පොදු වෙන්නේ. එතකොට මෙයාට වරහණක් දාලා පොදු පදයක් විදිහට පොදු අගයක් විදිහට මොකද කරන්නේ? 3 දා ගන්නවා. එහෙනම් ඔන්න X කියන එක්කෙනාට අදාළව එයාගේ සල්ෆේටයට අදාළව මොකද වෙන්නේ? සූත්‍රය මෙන්න මේ විදිහට හම්බ වෙනවා. හරිනේ? හරි. එහෙනම් මේක දාගන්න ඉක්මනට.